මම චමෝදි කෞශල්‍යා. මම වුණත් ඕනම දකින පෝස්ට් එකක් ෂෙයා කරන මට්ටමේ කෙනෙක් විදිහට තමයි හිටියේ. අතන මේ මට සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි මේ හැෂ්ටැග් එකෙන් ලැබිච්ච දැනුම මම හිතන්නේ ඉතාමත් වටිනවා. මගේ නම සදීෂා. මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මිස් ඉන්ෆර්මේෂන් කියන්නේ මොනවද? වෛරී කතනය කියන්නේ මොකක්ද? එම්පැති මැපින්, කන්ෆ්ලික්ට් ට්‍රී, අන්තර්ජාලය හරහා කාන්තාවන්ට සිදුවන ඉරිහැර ගැන ඒ කිසිම දෙයක් සාමාන්‍ය දැනීමක් තිබුණත් ලොකු දැනීමක් තිබුණේ නැහැ. මගේ නම පසින්දු දිල්ෂාන්. සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය විදියටම සමාජ මාධ්‍ය පාවිච්චි කරපු කෙනෙක්. එතකොට ඒකෙදි අපි දන්නේ නැහැ මේවා තමයි හරි තොරතුරු ඊට පස්සේ මේවා තමයි වැරදි තොරතුරු කියලා එහෙම විශේෂ කරලා අඳුර ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මට. මම සහන සමාජ සංවර්ධන එකමුතුව හරහා හැෂ්ටැග් ආයතනයේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. මේ හැෂ්ටැග් ජෙනරේෂන් ආයතනයත් එක්ක 2023 අවුරුද්දේ තමයි මම ඉස්සර වෙලාම එකතු වෙන්නේ. වෛරී කතනය ගැන ඒ වගේම ඒකාකෘතිකරණය ගැන දත්ත ආරක්ෂණ පුහුණුව ගැන සියලුම දේවල් ලොකු දැනුමක් ලබා දුන්න. ඉතින් මේ සමාජ මාධ්‍ය භාවිතය ගැන අපිට කියලා දුන්නා, දුෂ්කරතුරු ගැන කියලා දුන්නා, මිස් ඉන්ෆර්මේෂන්, ඩිස්ඉන්ෆර්මේෂන් ගැන අපිට කියලා දුන්නා. ඒතර මේ හැම දේත් එක්කම අපි අර සමාජ මාධ්‍ය දිහා බලන විදිය සෑහෙන දුරට වෙනස් වුණා. අපි කරපු ස්ට්‍රීට් ඩ්‍රාම එක තමයි කියන්නේ කාන්තාවකට එහෙම නැත්නම් තරුණියකට සමාජ මාධ්‍යයේදී සිදුවන හිරිහැරයක් සිදුවීම සහ ඒ හිරිහැරයට කොහොමද ඒ කෙනා ප්‍රතිචාර දක්වන්නේ කියන එක අල්ලලා තමයි අපි ස්ට්‍රීට් ඩ්‍රාම එක කරේ. අපිට ඕන කරන්නේ මේ ස්ට්‍රීට් ඩ්‍රාම එක හරහා කාන්තාවන් මේ තමන්ට වෙන හිරිහැර ගැන විවෘතව කතා කරනවා නම් ඒ අදාළ නීති ආයතන හරහා තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න ඒ තැනට පෙළඹෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තු මේ ස්ට්‍රීට් ඩ්‍රාම එක හරහා. සමහර ලාට පිරිසක් ඉන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු සමාජය ඇතුලේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔඩියන්ස් එකේ ඒ වගේ පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් එයාලට මේ අපි පෙන්වපු විදිනාට්‍ය සමහර විට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. එයාලට වෙච්ච ප්‍රශ්න ගැන කතා කරන්න. එහෙම නැත්නම් එයාලා දන්න කෙනෙක්ට වෙච්ච ප්‍රශ්න ගැන කතා කරන්න. එයාලට කොන්ෆිඩන්ස් එකක් එනවා නම් අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අසාධාරණයට එරෙහිව නැගී සිටින තාක්කල් හැමදාම ඉන්න වෙන්නේ මෙන්න මෙහෙම. නෑ මම බය නෑ. මම වැරද්දක් නොකර මම මොකටද බය වෙන්නේ? ඌ තමයි අපරාධකාරයා. අද මට වෙච්ච දේ හෙට වෙන කාට හරි වෙන්නේ නෑ. මම බය නෑ. ශක්තිමත්. ඔයාලා දැක්කේ තවත් එක් වීදි නාට්‍යයක් හෝ තවත් එක් රසාස්වාද වැඩසටහනක් නෙවෙයි. මම හිතන්නේ මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියෝ තමන් ලබාගත්තු දැනුම ප්‍රජාවට දෙන්න ඕන කොහොමද කියලා ව්‍යාපෘතියක් විදිහට එයාලගේ කුසලතාවයන් වර්ධනය කරගෙන ව්‍යාපෘතියක් විදිහට සකස් කරලා තමන් ඉගෙනගත්තු දැනුම සමාජ මාධ්‍ය හරහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත සිදුවන හිංසනයන් වලට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ප්‍රත්‍ය කියන ආයතනයෙන් නීති උපකාර ලබා ගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රජාව දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක්. මේ වේදිකා නාට්‍ය බොහොම වැදගත්. මේ වගේ දෙයක් කරලා තව කෙනෙක් දැනුවත් කිරීම ඔයාලට ගොඩක් වටිනවා. සමාජ මාධ්‍ය හා ෆේස්බුක් කරහා තරුණ තරුණියන්ට ළමා කුඩා ළමයින්ට වන අසාධාරණකම් පිළිබඳව ටෙලිග්‍රාමයක් ඔස්සේ මෙවැනි කටයුත්තක් කිරීම සම්බන්ධව ඔබේ තරුණ ඔබ සැමට ස්තුතිවන්ත වන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් ලංකාවේ ඉන්න හැමෝම වගේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. පොඩි ළමයාගේ ඉඳන් වයසක කෙනාට එනකන්. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කිරීම නිසා කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් ඒ වගේ දේවල් සිද්ධ වුණාට පස්සේ මොනවද කරන්න ඕන කියලා ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ වගේ වැඩසටහනක් කරපු එක ගොඩක් වටිනවා. සෑම තිරයක් පිටුපසම ඇත්ත හැංගිලා තියෙනවා. ඔබ නිහඬව ඉඳියොත් හැමදාම ඉන්න වෙන්නේ නිහඬව තමයි. ඔබ පළමු අඩිය තියන්න. එවිට ඔබ එක්ක මේ මුළු සමාජයක්ම ඉඳී.